Hello guys, ඉතින් දැන් අපි ඉන්නේ අම්බේවෙල පාරේ. බස් එකට වැටුණා. ඔය යන ස්පීඩ් එකෙන් රිවර්ස් එකට යනවද පැටියෝ? නෑ වැටේ. Good morning. ඉතින් ඔන්න කාලයකට පස්සේ අපි ආයෙ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපි ඉන්නේ සීතල නුවරඑළියේ. ඉතින් නුවරඑළිය ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපි ඉන්නේ කොහෙද කියලා. අද අපි ඉන්නේ Moon Plains Bungalow නුවරඑළිය. ඉතින් මේ හොටෙල් එක ගැන කතා කරොත් මේක තියෙන්නේ නුවරඑළියේ ග්‍රෙගරි පාර්ක් එකට පොඩි දුරකින් ලොකු දුරක් නෑ කිලෝමීටර් මං හිතන්නේ කිලෝමීටර් 3ක් කිලෝමීටර් 3ක වගේ දුරකින් ඉඳන් තියෙන්නේ. ඉතින් මෙතන මාර ලස්සන view එකක් පේනවා. අපි ඔයගොල්ලන්ට view එකක් පෙන්නන්න. වැඩි කතාවක් නෑ. අපි යන් වීඩියෝ එකට අපි බලමු හොටෙල් එක කොයි වගේද කියලා මුලින්ම අපි හොටෙල් එකේ ටුවර් එකක් යන් මොන වගේද කියලා බලන්න. නුවරඑළිය આવොත් කපල් එකකට ඒ වගේම යාළුවෝ සෙට් එකත් එක්ක આવොත් මේ මුළු විලායකම ගන්න පුළුවන්. ඉතින් මෙතන හරි නිස්කලංක නිදහස් තැනක්. මෙතන ඉන්න සේවක මණ්ඩලෙත් ගොඩක් සුහදශීලී. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ තැනක්. අනේ සහ රීසනබල් ප්‍රයිස් එකක් මෙතන තියෙන්නේ. බලමු අපි ලස්සන වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලන්ට අද පෙන්වන්න බලාගෙන ඉන්නවා. බලමු කොහොමද අද අපේ වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි මේ 24 hours වලට ඉන්න රූම් එක තමයි. ඉතින් අපි බලමු පොඩි රූම් ටුවර් එකක් ගිහිල්ලා. මෙතන අපේ මාස්ටර් බෙඩ් එක අද අපිට හම්බෙච්ච. ඒ වගේම අපිට බෙඩ් එක ගාව බෙඩ් ටේබල්ස් දෙකක් තියෙනවා. මේ මං ආසම දේ මිරර් එකක් තියෙනවා. ලොකු මිරර් එකක් අපිට TikTok කරන්න පුළුවන්. ඒ වගේම මෙතන සර්ප්‍රයිස් එකක් තියෙනවා. view එක පේනවා මේ මිරර් එකෙන්. අපි බලමු මොකක්ද සර්ප්‍රයිස් කියලා. මෙතන අපිට කොෆි බොන්න පොඩි චෑස් දෙකක් තියෙනවා. කොෆි එකක් බොන්න අපිට කතා කරන්න. ඒ වගේම බලමු view එක කොහොමද කියලා. wow මාරම cool. සැප මාතල කියන්නේ මයික් එක වැටෙනකන් මම අංජු දන්නේ නැහැ. අයියා කරන්නේ බඩ වලට. හ්ම්? හලෝ. අයියා කරන්නේ හිතන්නේ කරේ. හ්ම්? හැබැයි මයික් එක ගන්න නේද? හරි ඉතින් දැන් අපි ඉන්නේ බැල්කනි එකේ මාර වැස්සක් මේක මාර ෆීල් ඔයගලන්ට අපි පෙන්නන්නම් දැන් මෙතන තියෙන ක්ලයිමේට් එක කොයි වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ අපිට දැන් මෙතන තියෙන view එක මාරම සීතලයි මාරම ෆීලින් එකක් තියෙන්නේ මෙතන. කියා ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම කොළඹ ජීවිතේට හුරු වෙලා කොළඹ වාහන තදබද සද්ද රස්නේ එක එක ප්‍රශ්නත් එක බැලුවම නුවරඑළිය කියන්නේ ලංකාවේ තියෙන වෙනම ලස්සනම තැනක්. ඒක වචන වලට කියන්න තේරෙන්නේ නැහැ. මොකද අපි ට්‍රිප් එකක් යන්න තෝරගත්තොත් අපි මුලින්ම තෝරගන්නේ නුවරඑළිය. මොකද ඒ තරම් අපි නුවරඑළියට ෆේවරිට්. ඉතින් මේ හොටෙල් එක ගැන කතා කරනවා නම්
මෙතන ඇත්තම කතන්දරේ හරි කාම් තැනක්. ඔව් දැන් අපේ වාහනයක් වුණත් අපිට පාක් කරගන්න පුළුවන්. හරිම මේ මෙන්න මෙතනින් පාකින් එක එහෙම තියෙනවා හොඳටම. ඔය තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මෙතන view එක තියෙන්නේ. අපි ඕගලන්ට පෙන්නනා නම් මෝර්නින් එකක්. දැන් අපි ඉවිනිං ටයිම් එකේ තමයි මේ ඉන්නේ. අතරම මේ දැන් චුට්ටකට ඉස්සලා මේක වහින්න ගත්තේනේ. ලොකු වෙලාවක් වහී කියලා හිතනවා මේ යන විදිහට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තේ තනිකරම මිස්ට් එකෙන් වැහිලා තියෙන්නේ. ඉතින් මේ හොටෙල් එකේ කියපු අය ඒගොල්ලෝ කියන විදිහට මේ ඔක්කොම වැහෙනවලු. මේ සේරම වැහෙනවලු. ඉතින් මේ ෆීලින් එක නුවරඑළිය නැතුව වෙන කොහේ ගන්නද? හෙලෝ ඉතින් දැන් අපි 5යි වෙලාව අපි තාම ලන්ච් එක ගත්තේ නැහැ. අපි ලන්ච් එක ගන්න එළියට යන්න හිතුවා පොඩ්ඩක් නුවරඑළිය ටවුන් එකට. මොකද අපිට හොටෙල් එකකිනුත් ගන්න පුළුවන් කෑම. ඒ උනාට අපිට පොඩ්ඩක් ඇවිදින්නත් ඕනේ හින්දා අපි තීරණය කරා නුවරඑළිය ටවුන් එකට යනවා කියලා. එහෙනම් අපි බලමු ටවුන් එකට ගිහලා මොකද කරන්න කියලා. අපි බලමු මොනවද අපිට කන්න තියෙන්නේ කියලා නේද? ඔව්. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ ටවුන් එකට. අපිට පොඩි අයිඩියා එකක් ආවා. අපි හිතුවා මේ දැන් මෙතන එහා පැත්තේ තමයි ග්‍රෙගරි පාක් එක තියෙන්නේ. ග්‍රෙගරි පාක් එක නේද ඒක? ඔව් ග්‍රෙගරි ලේක් එක. ග්‍රෙගරි ලේක් එක. පොඩි පොඩි මේ එතන අපිට අනේ මම අපි කෑම මොනවද කොත්තුමී එකක් වගේ එකක් කන්න පොඩි ආසාවක් ආවා නිකන් අර එහෙම කොත්තුමී එහෙම අපි කන්නේ නැහැ. මේ දවස්වල පොඩි ඩයට් සීන් එකක් යනවා. බත් එහෙම කන්නේ නැති. ඉතින් මේ ඉතින් පුළුවන්. ඇත්තටම හොඳයි අංග අපි මේන්ටේන් කරන්න ඕනේ. ඔව් මොකද මේ බලමු මොකද වෙන්නේ කියලා. අපි යම් බලන්න කොත්තුමී එකක් තියෙනවද කියලා බලන්න. මෙතනින් කොහෙටද ගෙගරිය ගන්න තියෙන්නේ? මෙහෙටනේ. අපි එනම් කියලා බලමු. ඉතින් අපි දැන් ආවා ග්‍රිගරියට. බලමු. අපි කොත්තුමී තමයි හොයන්නේ. කොත්තුමී තිබ්බත් හොඳයි. මං හිතනවා කොත්තුමී තියෙනවා කියලා. ඉතින් දැන් අපි ඉන්නේ ග්‍රිගරිය. ඔයාලට පෙන්නන්න. ඔදියනේ. බලමු කොත්තුමී එකක් හොයන්න මෙහෙයුම. සාර්ථක වේද කියලා. මං හිතනවා තියෙන කොත්තුමීද බයිට්ද? රාමයෙන් එකෙන් චීස් එකෙන් එකයි නෝමල් කොත්තුමී එකයි ගත්තා. ඊට පස්සේ එහා පැත්තෙන් ජම්බෝ සොසේජ් දෙකක් ගත්තා. නූඩල්ස් දෙක නම් හැදෙන ගමන් තියෙන්නේ. අය බලමු මේකේ කොහොමද කියලා. අපිට කොත්තුමී එක නම් හම්බුණා. රාමෙන් එක තාම කුකින්. හරි ඉතින් අපි කොත්තුමී එකයි රාමෙන් එකයි ගත්තා. දැන් මේ කැමරා එකේ ෆේස් ට්‍රැකින් මට තියෙන හින්දා අංජුව ඩිටෙක්ට් කරනවා පොඩ්ඩක් හොරයි. මම මිනිස්සෙක් නෙමෙයි. මිනිස්සෙක් නෙමෙයි පොඩ්ඩක් ඉන්න බලන්න. හරි ඉතින් අපි ෆේස් ට්‍රැකින් දැම්මම එයා එකයි පැටියු ගන්නෙ. ෆේස් ට්‍රැකින් ඉතින් අපි ගත්ත රාමෙන් එකයි කොත්තුමී එකයි කාලා බලමු. ගත්තා මේ තියෙන අපේ කොත්තුමී එක. මෙතන තියෙනවා අපේ සොසේජ් එක. මේ පොඩි පොල්ලක් තියෙන එක ගණන් ගන්න එපා. පොඩි ඩිස්ටර්බ් ගතියක් තියෙනවා. බලමු කාලා මොකද වෙන්නේ කියලා. කොත්තුමී රහ දිනවා. කොමන් කොත්තුමී එක වෙනම රහක් වෙන්නේ නැහැ. කොත්තුමී රහ තමයි දෙන්නේ. රාමෙන් එකත් හොඳයි. තාම නම් සැර ආවේ නෑ. බලමු. ආ. මේක කනවද?
අපි ඕගොල්ලන්ට අර යාළුවා පෙන්වන්නේ නැහැ මේ ඉන්නේ යාළුවා. අපේ පස්සෙන්මයි ආපු වෙලේ ඉඳලා. මේ ඉන්නේ මෙන්න මෙයා තමයි අපේ යාළුවා. ඉතින් මේ වෑයමක් නැහැ එයා. එයාට සොසේජ් කෑලි දෙනකන් එයා ඉන්නවා. නේ? නැවතිල්ලක් කොහොමදවත් නැහැ. ඉතින් දැන් අපි කෑම කෑවා. ඔයාලා දැක්කනේ අපි නුඩ්ලෙක් කෑව එක රසයි. අපි දැන් යන්න හැදුවේ ග්‍රෙගරි පාක් එකට පොඩ්ඩක්. චුට්ටක් යනවා ඉතින් දැන් හවස් වෙලා. නමුත් පොඩ ගොළුව දාලා ඉන්න යනවා. ග්‍රෙගරිට ඉතින් ඇත්තටම මෙතනට ඔය ග්‍රෙගරිට නොගිහින් බෑනේ. බලමු ග්‍රෙගරිට පොඩ්ඩක් ගිහිල්ලා. ඔව් දැන් වෙලාව 6යි. අපි ගිහින් බලමු. ටිකක් අඳුරුයි. ඔව්. ඒ වගේම සීතලයි. අපි ගිහින් බලමු. ඉතින් දැන් අපි ඉන්නේ ග්‍රෙගරි පාක් එකේ. ඉතින් මේකේ එහෙම විශේෂයෙන් කියලා බලන්න දෙයක් අපිට නැහැ. මොකද අපි ඇවිල්ලා තියෙනවා මේකට. අනික දැන් ටිකක් අඳුරු වෙලා සීතලයි. අඳුරු සහ දැන් බෝට් රයිඩින් උත් ඔක්කොම වගේ ඉවරයි. ඉතින් ඇත්තම කතන්දරේ මෙතන ඉන්න බෑ කියලා කියන්නේ සීතලයි අපිට. අපි බැලුවේ යන්න. ඉතින් අපි යන් ආයේ අපේ හොටෙල් එකට. හොටෙල් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලමු. පොඩි chat එකක් දාමු නේද? අපි Q&A session එක උත් කරන්න හිතන් ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපි ග්‍රෙගරි එකටත් ගිහිල්ලා අපේ ඩිනර් එකත් අරගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ රූම් එකට. ඉතින් දැන් අපි මෙතනින් අද දවස් ඉවර කරනවා. අපි හෙට උදේ ආයි හම්බෙමු නේද? ඔව්. එහෙනම් හෙට බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක උදේට හම්බෙමු. එහෙනම් හෙට උදේට අපි හම්බෙමු. Good morning. ඉතින් අපි නැගිටලා දැන් ඉවර වෙලාවක් වෙනවා. මොනවාලේ මොදගෙන දැන් හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අපි රූම් එකට මැරේජ් කරගත්තා. ඒගොල්ලෝ අපිට රූම් එකට මැරේජ් කරලා දුන්නා. ඉතින් අපි යන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් ඕගොල්ලන්ට මෝර්නින් අපි එළිය කොයි වගේද කියලා තාම පෙන්වන්නේ නැහනේ. මෙන්න මේ විදිහට තමයි මෝනිින් දැතන ඇතර මෝනිින් කිවට අපි නැගටලා තියෙන වෙලාවත් එක මේ මෝනිින් නෙමෙයි දැන් වෙලා උදේ 10යි. ඉතින් මහලස්සන යුගයක් තියෙනවා. ඉතින් අපි මෙතන තමා අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරේන්ජ් කරගත්තේ. අපි දෙන්නට view එකත් එක්ක ලස්සන view එකක් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගන්න. එන්න හරිද? එන අපි බ්‍රෙක්ෆාස්ට් එක ගමු. ඉතින් අද අපි බලමු අපේ බ්‍රෙක්ෆාස්ට් එක මොනවද රෙඩි වෙලා තියෙන්නේ කියලා. අපි ඉතින් අද කිරිබත් එක්ක ස්පයිසි චිකන් කරි එකක් තියෙනවා. ඒත් එක්කම කට සම්බෝල එකක් තියෙනවා. ඒ වගේම අපිට හොඳ ෆ්‍රෙෂ් පපල් ජූස් එකකුත් තියෙනවා. ඉතින් එහෙනම් අද අපි බලමු අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කොහොමද කියලා. බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද ගන්න කියලා ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑ අපි කනවා. අපි පොඩි ටයිම් ලැප්ස් එකක් තියමු. ඔව්. ඉතින් ඊයේ මාරාතල් සිද්ධියක් වුණා. ඒකෙත් අපි දීපු ඔයගොල්ලන්ට වීඩියෝස් දැන් පෙන්නන්න. මොකද ආතල් සිද්ධිය කියලා අපි අනීගෙන් මහමු. මොකද ඊයේ අපිට වෙච්ච හොඳම සිද්ධිය මෙතනින් වාහිතන විදියට. මෙයා ඊයේ අපි රූම් ටුවර් එක ගන්න වීඩියෝ එක අරගෙන වෙලා සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා එළියට ඇවිල්ලා වෙලා ඔන්න දීපු සර්ප්‍රයිස් එක මොකද්ද කියලා ඔන්න ඔයගොල්ලෝ දැම්ම බලන්න. දැක්කද? වීඩියෝ එකේ මයික් එක වැටෙනවා. හරිද? මයික් එක වැටුණාට පස්සේ මේ මොකද්ද මේ සද්ද කියලා අහනවා. මොකද්ද මේ සද්ද කියලා අහලා ඉවර වෙලා
මයික් එක කිව්වට පස්සේ ගානවා. ඉතින් බලන්න. සබ ආදලේ කියන්නේ මයික් එක වැඩ නැහැ. මම අංජු දන්නේ. අපි DJI මයික් එක වැටුණා නම් එහෙම මයික් එකට මෙයාට 60ක් විතර වෙනම දිනේ මයික් එක අරන් දෙන්නම් කියලාත් කිව්වද. ඉතින් මේ ඒ වගේ ආතල් සීදිත් වෙනවා මේ vlog වල. නියමයි. මොකද? දන්නේ නැතුව වැටුනේ හිතලා වැටුවේ නෑ මම. හිතලා වට්ටන්නේ නැහැ. හිතලා මේ මයික් එකේ බිමට දාන්න යන්නේ. අද මේ ඔස්මේ ගොට්ටම්. නෑ මම මුකුත් බඩු ගන්න අතට. අපි මේ අද තව තැනක යනවා. ඒක අපි කියන්නේ නෑනේ. ඒක තව vlog එකකින් දාන්න. බලමු කොහෙද කියලා. ඉතින් දැන් වෙච්ච ආතල් සිද්ධියක් තමයි ඩ්‍රෝන් එක එක්කෙනෙක් අතට ලෑන්ඩ් කරන්න ගිහිල්ලා ඉවර වෙලා හොඳ පොඩියක් කෑවා. මොකද උනේ? ඉතින් අනී දැන් මට කරලා තියෙන හානි ටික මං ඊයේ ඉඳන් අද වෙනකන් කියන්නම්. ප්‍රධාන අංක එක තමයි මගේ ඔස්මෝ එකේ මයික් එක උඩ තට්ටුවේ ඉඳන් පල්ලයට අතෑරියා. අතෑරියා වැට්ටුවා. ඊට පස්සේ ඊළඟ එක මගේ ෆෝන් එකේ ටෙම්පර්ඩ් එක උඩේ කුඩු එක ෆෝන් එක වැටුණා. මෙතන ඉඳන් ඩිස්ප්ලේ එකේ මේ වෙලාවට ඩිස්ප්ලේ එක නෙමෙයි මං හිතන්නේ ටෙම්පර්ඩ් එක කුඩු. ඊට පස්සේ අනිත් හානිය නම් එයා කරගත්තේ. ඒ හානිය මම ඩ්‍රෝන් එක අතට ලෑන්ඩ් කරනෝනේ ඒක දැකලා මෙයාටත් නෙමෙයි මං අද ගන්නද කියලා ඇහුවා. උඩ දාගෙන ගිහිල්ලා ඩ්‍රෝන් එක අටින් ඇලුවා පාක් කරලා වැදිච්ච ගම ගෑණි මේ. ආදල් සිද්ධි තමයි වෙන්නේ. ඉතින් අද දවසේ මන් දන්නේ නැහැ මොනා කරයිද කියලා. අද දවසේ මේ මට ජීවිත හානියක් කරයිද කියන තරමට බයක් මට ඇත්තටම දැන් මේ දැනෙනවා. මොකද දැන් කරලා තියෙන හානි ටිකත් එක්ක බැලුවට පස්සේ බලමු අපි අද දවසේ මොනා හානි කරයිද කියලා. මොනා කරන්න හිතන් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. බලමු මොනා කරයිද කියලා. හරි ළමයි. ඉතින් අපි වාගන්න වෙන්නේ. හරි ඉතින් අපි දැන් ඇත්තටම හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. චෙක් අවුට් වෙලා ඇත්තටම අපිට හොටෙල් එකේදී චෙක් අවුට් වෙන වීඩියෝ එකක් ගන්න අමතක වුණා මේ හනි කරන පිස්සු වැඩත් එක්ක. ඉතින් දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා දැන් අපි යනවා අපේ අනිත් ගමනාන්තයට. ඔයා වෙන්නේ නැහැ. හරි. දැන් ඉතින් අපි චෙක් අවුට් වුණා. ඔව් ඇත්තටම අපිට චෙක් අවුට් වුණා. අපිට හොටෙල් එකේදී චෙක් අවුට් වුණා කියලා ගන්න වීඩියෝ එකක් ගන්න අමතක වුණා. ඒකයි මේ ඇත්තටම එළියට අවිල්ල ගන්නේ. ඉතින් අපි යනවා අපේ දැන් අනිත් තැනට. තැන කියන්න ඕනේ. අපි ගිහිල්ලාම ඒක ගන්නම්. ඉතින් ඒක අපේ next vlog එකෙන් බලමු. ඉතින් දැනට අපේ මේ vlog එක මෙතනින් අපි ඉවර කරනවා. එහෙනම් අපි ගිහලා නම් අපි නට්ටන්.